යාළුවනේ අද අපි යන්න හදන්නේ කොරියාවේ ග්ලොසරි shopping. ගිහලා බලමු මොන වගේ දේවල් තියෙද අපි මොනවද ගන්න කියලා. යාළුවනේ අපි මාකට් එකට යන්න කලින් ක්‍රීම් එකක් හොයන්න ගියා. මට ඉතින් ඒක ගන්න තමයි දැන් යන්නේ ෂොප් එකේ. කොරියාවේ ප්‍රසිද්ධ ෂොප් එකක් හැම දේම වගේ තියෙනවා මේකප් ක්‍රීම් වර්ග සීරම් වර්ග. ඉතින් බලන්නකෝ ඒක ඇතුළට ගියාම මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඔන්න යාළුවනේ අපි ෂොප් එකට ආවා. ඉතින් දැන් මේකේ ගොඩාක් ක්‍රීම් වර්ග තියෙනවා. ඉතින් අපි එකක් තමයි හොයන්න ආවේ. ඒක බලමු තියෙද කියලා. ඉතින් යාළුවනේ රෝස පාට බොටල් එකක් තියෙනවා ඒකේ. මම හෙව්වේ මේක නෙමෙයි රෝස පාට බොටල් එක නෙමෙයි බ්‍රවුන් කලර් වලට හුරු බොටල් එකක් තියෙනවා. ඒක නම් මෙතන නැහැ පේන්න. බලමු අපි තියෙද කියලා. ඇවිදලා බලමුකෝ තියෙද කියලා. යාළුවනේ ඉතින් මම හොයන ක්‍රීම් එක මෙතන නැහැ කිව්වා. ඉතින් අපි තිබ්බේ නැති නිසා මුකුත් ගන්න වෙන දෙයක් තිබෙන්නේ නැහැ. ඉතින් අපි ආවා. බලන්නකෝ යාළුවනේ මම දැන් කොහාටද මේ යන්නේ කියලා. යාළුවනේ ඔයාලට පේනවද මේ ඈතින් කවුද ඉන්නේ කියලා? කියුට් බලු බැටව්. ඉතින් හරිම ආස හිතෙනවා ගියාම මෙතෙන්ට. හරිම ලස්සනයි. ඇත්තටම ගෙදර අරන් යන්න හිතෙනවා ඔක්කොම ටික. එච්චරට ආස හිතෙනවා. මෙයාලා හරිම ලස්සනයි වගේම ටෙඩීලා වගේ. ඉතින් මෙයාලව අපිට අත ගන්න එහෙම දෙන්නේ නැහැ. මෙහෙම බලන්න විතරයි පුළුවන්. ඉතින් මේ බලන්නකො හරිම හුරුතලයක් තියෙන මෙයාලගේ. අනේ වන්ද හරිම ආස හිතෙනවා මට නම් හිත නිවෙනවා ඇත්තට මේ වගේ තැන් වලට ගියාම. බලන්නකෝ යාළුවනේ. එක බව්වෙක් නම් හොඳටම නිදි යාළුවනේ. ඉතින් මම මාට් යන්න ගිහිල්ලා මෙයාලවත් බලලා යන්න ආවා. මට ආස හිතුන නිසා මම දැක්ක දුර තියලා. ඉතින් මෙයා නම් ගන්න කියලා මොකද කොහෙද කියන්නේ. හරිම දාංගලයක් තියෙන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ආවා මාට් එකට යන්න. ඔයාලට පේනවද මේ වෙසක් එකට කොරියාවේ කූඩු එල්ලම තියෙනවා. ඉතින් මේක තමයි යාළුවනේ මාට් එක ලොටේ මාට්. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ මොනවද අපි ගන්න කියලා.
යාළුවනේ ඔයාලට පේනවා ඇතිනේ මේ මාකට් එක කොච්චර ලොකු මාකට් එකක්ද කියලා. ඉතින් අපි දැන් යන්නේ ග්‍රොසරි බඩු ගන්න. ඉතින් මෙතන ගෙදරට අවශ්‍ය කුස්සියට අවශ්‍ය හැම බඩුවක්ම තියෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මොනවද තියෙන්නේ කියලා බලනවා. කොරියාවේ මේ ලොකු මාකට් එකක තියෙන දේවල් ඉතින් ඔයාලා බලන්නකෝ. යාළුවනේ ඔයාලට පේනවා ඇතිනේ මේ බෙල් පෙපර් කොච්චර ලස්සන තියෙනද කියලා. පාටේ ලස්සන හරිම ලස්සන ඇත්තටම ෆ්‍රෙෂ් බෙල් පෙපර්. ඉතින් තව ජාති තියෙනවා. ඉතින් යාළුවනේ ඔය සැලඩ් වර්ග තියෙනවා, කොළ වර්ග තියෙනවා. ඉතින් ඔයාලා බලන්නකො මොනවද තියෙන්නේ කියලා. යාළුවනේ මේ අංකල් හතු හදලා දෙනවයි වෙලේ. අපිට පොඩි කෑල්ලක් කාලා බලලා රස නම් ඒ හතු මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයිටම් රස බලලා ගන්න පුළුවන් ගොඩාක් තැන් තියෙනවා මෙතන. අපිට හදලා දෙනවා රස බලලා කැමති නම් ගන්න පුළුවන්. ඉතින් මේ මාකට් එකේ යාළුවනේ හතු වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේ එක වර්ගයක්. ඉතින් අපි හැම වර්ගෙම කන්නේ නැහැ. එක වර්ගයයි අපි කන්නේ. ඒතර මම දැකලා නැති වර්ගයක් තියෙනවා. මේ යාළුවනේ තවත් වර්ගයක්. මේක නම් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකුත් දාලා තිබ්බා. අපි ඒක ගත්තේ නැහැ. අපි අර එහා පැත්තේ තියෙන එක තමයි කන්නේ. ඉතින් ඒක ඇත්තටම හරිම රසයි මේ හතු එක නම්. අපි ඕක තමයි කන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ. යාළුවනේ මෙතනත් තියෙන්නේ හතු වර්ගම තමයි. ඉතින් මෙතනත් නොයෙකුත් හතු වර්ග තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ මේ කළු පාටක් තියෙනවා. මොනවද මන්ද ඒක නම් මන් දන්නේ නැහැ. ඉතින් බලන්නකෝ. අනේ මන් දන්නේ නැහැ. මං කිව්වා ඔයාලට මං දැකපු නැති ඒවාක් තියෙනවා කියලා. 라부 야루 일반적인 거보다 훨씬 상품이 많죠. 연평도 얘는 무려 2,900원 저렴한 금액으로 안내 도와드리고 있고요. 일반적으로 싼 제품을 사용해 판매하는 것도 아닌 대한민국에서 가장 비싼 연평도계를 2,900원 2,900원으로 저렴하게 준비 도와드리고 있습니다. ඔයාලට පේනවනේ යාළුවනේ මාකට් එක කොච්චර ලොකු මාකට් එකක්ද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ ලොකු මාකට් තියෙනවා කොරියාවේ ගොඩාක්. ඉතින් අපි බලමුකෝ. 2,900원으로 안내 도와드리고 있습니다. 지금 마지막으로 2,900원 마감 세일가 되죠. 마감 세일가 이 금액 아니고요. 2,900원으로 준비 도와드리고. 옆으로 빠졌습니다. 자, 저희 오늘 판매하는 방해저장 단일 판매제품 지금 제 목소리 들리실 때 지금 제 목소리 들리실 때 가장 저렴하고 가장 만족해 그리고 보시면 아만 피드라티나 dengan 아만 가지고 이게 아만 피드라이 자, 저희 방해대장 단일 판매하는 역변기장 마지막 마감 세일가로 굉장히 저렴하게 준비 도와드리고
යාළුවනේ මේ තියෙන්නේ බූවල්ලෝ. ඉතින් මං හරි ආස කෑමක්. ඒ වුණාට අපි ගත්තේ නැහැ. ඉතින් මේ සෙක්ෂන් එකේ තියෙන්නේ යාළුවනේ මාළු වර්ග, මස් වර්ග ඔය වගේ අයිටම් තමයි මේ සෙක්ෂන් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්නකො වීඩියෝ එකේ. මෙතන මේ යාළුවනේ තියෙන්නේ සුෂි වර්ග. ඉතින් එක සුෂි වර්ග තියෙනවා. ඉතින් මේ වගේ කෑම ජාතිත් මෙතන තියෙනවා. ගොඩාක් කෑම ජාති තියෙනවා. බලන්නකෝ. මේ මාකට් එකේ යාළුවනේ සෙනසුරාදට වගේ ඩිස්කවුන්ට් දානවා අයිටම් වලට. ඉතින් අපි චිකන් එකකුත් ගත්තා. ඒකත් ඩිස්කවුන්ට් දාලා තිබ්බේ. ඉතින් බලන්නකෝ යාළුවනේ කොච්චර ලොකු මාකට් එකක්ද. ඇත්තටම ගියාට පස්සේ හැමදේම ගන්න හිතෙනවා. ඉතින් මේ තියෙන කෑම වර්ග මේ යාළුවනේ ඔයාලට පේනවද මේ තියෙන්නේ දම්කොඩ. අපේ ලංකාවේ ඔය තියෙන බත්වල අන්තිම ඉතුරු වෙන ටික දම්කොඩ. එයාලා මෙහි ඇත්තටම මම ඊට ඉස්සෙල්ලත් ඔය පොලේ එහෙම ගියාම දැකලා තිනවා දම්කොඩ ලොකු ඒවා තියෙන සමහරු අරන් යනවා මොනවට අරන් යනවද කියලා අනේ මන්දා දන්නේ නැහැ මං ඒක නම්. මෙයාලා කනවා ඇති ඒක. ඉතින් යාළුවනේ බලන්නකෝ. යාළුවනේ මෙතන තියෙන්නේ යෝගට් වර්ග, කිරි වර්ග. ඉතින් එක ෆ්ලේවර්ස් වලින් තියෙන යෝගට් තියෙනවා. මෙහි යෝගට්ුත් හරි රසයි. බලන්නකෝ යාළුවනේ ඉතින්. යාළුවනේ චීස් වර්ග.
යාළුවනේ බලන්නකො රාමියෝන් වර්ග කොච්චර තියෙද කියලා. ඉතින් මමත් මාකට් එකට ගියොත් එක එක වර්ගෙන් අරන් අනිවාර්යෙන් කාලා බලනවා. මොකද හැම වර්ගෙම රස වෙනස්. ඉතින් බලන්නකො යාළුවනේ ඔයාලත් කැමති රාමියෝන් මෙතන තියෙද කියලා. ඔතන යාළුවනේ මේ කහ පාට පැකට් එක හරිම රසයි. ඒක චීස් රාමියෝන් එකක්. මේ රතු පාට එකත් හරි රසයි. ඉතින් යාළුවනේ බලන්නකෝ කොච්චර රාමියෝන් වර්ග තියෙනවද කියලා. මෙතන තියෙන යාළුවනේ චොක්ලට් වර්ග. බලන්නකෝ ඉතින් චොක්ලට් ඔයාලත් ආස චොක්ලට් තියෙද කියලා මෙතන. මෙතන තියෙන්නේ යාළුවනේ ඔක්කොම කෝපි වර්ග. ඉතින් එක එක ජාතියේ කෝපි තියෙනවා. හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම හරිම රසයි. බලන්නකෝ ඉතින් යාළුවනේ. 지하 1층 수성프로와 지하 1층 수성프로와 연평도 개장 행사장에서는 잠시 후 선착순 5분 한정 타임 세일을 합니다. 국내산 연평도 기장을 정상가 9,180원에서 70% 할인하여 국내산 연평도 간장 게장과 양념 게장을 단 2,900원에 순특가 세일가로 드릴 예정입니다. 선착순으로 진행되는 행사 이름이 지금 바로 지하 1층 수성프로 앞 මේ අපි බොන කොලජන් එක. යාළුවනේ මෙතන තියෙන ඔක්කොම වගේ කොලජන් වර්ග තමයි තියෙන්නේ. මෙතන යාළුවනේ තියෙන්නේ ඔක්කොම ඇල්කොහොල් වර්ග. ඉතින් මේ බෝතල් හරිම ලස්සනයි. එක එක ඩිසයින් වලින් බෝතල් තියෙනවා. ඉතින් බලන්නකෝ යාළුවනේ කොච්චර ඇල්කොහොල් වර්ග තියෙද කියලා. මොකද දාලා දෙන්නේ? මොකක්ද මුලක් නේ? ඒක නිකන් පල් කළා වගේ ඇතුනේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට අර හොයාගන්න බැරුණු ක්‍රීම් එක අපි මේ මාකට් එකෙත් බැලුවා. ඉතින් මෙතනත් තිබ්බේ නැහැ යාළුවනේ. ඉතින් බලන්නකෝ මෙතනත් කොච්චර දේවල් තියෙනවද කියලා.
ඊට පස්සේ අපි යාළුවනේ බඩු ටිකක් අරගෙන උඩ තට්ටුවට ආවා. එහෙම එනවත් එක්කම දැක්ක කියුට් කුරුල්ලෙක් ඉන්නවා. ඉතින් එයා මිනිස්සුන්ට හරි නිකන් එකතුයි වගේ පුරුදු ඇති. සාමාන්‍යයෙන් ඉතින් ගොඩාක් මිනිස්සු ගැවසෙනවනේ මේ මාකට් එකේ. ඉතින් එහා පැත්තෙත් කොළ පාට කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයා හරිම කියුට් යාළුවනේ බලන්නකෝ. මේ යාළුවනේ මාකට් එකේ තවත් පැත්තක්. ඉතින් මෙතන තියෙන්නේ සෙල්ලම් බඩු පොඩි ළමයිට, ඒ වගේම පොඩි ළමයිගේ ඇඳුම්, සපත්තු, ඊට පස්සේ බෑග්. ඉතින් මේක කොච්චර ලොකු මාකට් එකක්ද කියලා ඔයාලට වීඩියෝ එකකින් ඔයාලා දකින්න ඇතිනේ යාළුවනේ. ඉතින් කොරියාවේ තවත් මේ වගේ ලොකු මාකට් එකකින් මම නැවතත් vlog එකක් අරන් එන්නම්. ඉතින් බලන්නකෝ යාළුවනේ. ඉතින් යාළුවනේ අද ලොග් එක අදට ඉවරයි. ඔහොම තමයි ලොටෝ මාර්ට් එකේ දවස ගෙවුනේ. ඉතින් නැවතත් ලොග් එකකින් හමු වෙනකන් ඉතින් බයි.